welcome back to my YouTube channel. නිවාඩු දවසක උදේ කෑම වේලක් මගෙත් එක්ක හදමු. ඔන්න ඔය කරන්න හදන්නේ නම් මට කරන්න අමාරුම වැඩේ. හැබැයි ඉතින් හාල්ලුරේ කඩා ගන්න එක ලේසියෙන්ම අද වුණා. මම හැමදාම හාල් මනින්නේ රයිස් කුකර් කප් එකකින්. ඔන්න ඔය කප් එකකින් එකක් එක්කෙනෙකුට හොඳටම ඇති. මම කුස්සියට ආවම මුලින්ම කරන්නේ හාල් ලිපේ තියෙන එක. මාළු වර්ග ටික උයලා ඉවර වෙනකොට බත් ටික ඉදලා ඉවරනේ. අද මම ගත්තේ සම්බහාලේ බත් උයන්න. මෙන්න මේ ප්‍රමාණයට තමයි ඉතින් වතුර නම් දාන්නේ. අතේ පළවෙනි ඇඟිලි පුරකට පොයින්ට් එකක් උඩින් වතුර තිබ්බම හොඳටම ඇති. කීරි සම්බහාලේ හරි බත් උයනකොට මං අනිවාර්යෙන් පොල් තෙල් ටිකක් එකතු කරනවා. මොකද එතකොට බත් එක ඉදුණාම හරිම ලස්සනයි. දැන් මං ලෑස්ති හදන ව්‍යංජන ටිකට ඕනේ කලමනා ටික ලෑස්ති කරගන්න. කැරට් සම්බලට ඕනේ කැරට් ටික ඔන්න මම ගාගත්තා. ඊට පස්සේ පරිප්පුවට ඕනේ ලුණු ටික, ලුණු, සුදු ලුණු, අමු මිරිස් වගේ දේවල් ඊළඟට මම කපා ගන්නවා. පරිප්පුවට හට්ටියත් ලිපේ තිබ්බා. පරිප්පුව හොද ගන්න අමතක වුණා. තෙල් ටික රත් වෙනකන් ඉක්මනින් පරිප්පුව හොද ගන්නවා. ඔන්න තෙල් ටික එකතු කරලා තෙල් එක රත් වෙනකොට ඒකට අබ, තෙල් එක රත් වෙනකොට තෙල් එකට අබ, සූදුරු, මහදුරු වගේ දේවල් එකතු කරනවා. මම අද පරිප්පුව ටෙම්පරාදු කරලා තමයි හදන්න ලෑස්ති වෙන්නේ. මේ සූදුරු මහදුරු එකතු කරපුවාම පරිප්පුවට මාර සෝදාක් වගේම මාර රසක් එනවා. දැන් දාගන්නේ කපාගත්ත බීලුණු ටිකයි තලාගත්ත සුදු ලුණු ටිකයි. මේ ටික ලිපේ කර වෙනකන් ඊළඟට මම පොල් ටික ගා ගන්නවා. කැරට් සම්බෝලෙට පොල් දාන්න එපයි. ඔන්න ඒ අතරේ මේකත් බැලුවා. තව චුට්ටක් කර වෙන්න ඕනේ. ලුණු ටික යන්තම් ගුරු පාට වෙනකල්. ඒ අතරේ කැරට් සම්බෝලෙට ඕනේ පොල් ටික දාගෙන ඒක පිඟානට දාගත්තා. දැන් ඔය ඇති. ඊළඟට මිරිස් කුඩු ටික එකතු කරගත්තා. මිරිස් කුඩු ටික එකතු කරගෙන ඒක කලවම් කරපු ගමන් පරිප්පු ටික තෙල් එකට දානවා. පරිප්පුව තෙල් එකට දාලා තමයි පරිප්පුව කහ පාට වෙන්න ඕනේ කහ කුඩු ටික එකතු කරගන්න. ඊට පස්සේ ටික හොඳට කලවම් කරලා පරිප්පු ටික තැම්බෙන්න ඕනේ වතුර ටික ගානට එකතු කරලා යන්න. ඊට පස්සේ ඉතින් වහලා තියනවා. ඔන්න පරිප්පුව දෙන්නත් කලින් බත් එක ඉදිලා. ඊළඟට කැරට් සම්බෝලෙට ගම්මිරිස් කුඩු, ලුණු කුඩු ටික එකතු කර ගන්නවා. ඔන්න ඒ අතරේ සුවඳක් ආවලු කියලා කොලමාව. එයත් එක්කම කැරට් සම්බෝලේ අනන්න තමයි ලෑස්ති. කැරට් සම්බෝලේ ඒ ටික හොඳට මිරිකගෙන කැරට් සම්බෝලේ අනා ගන්න ඕනේ. ඔය විදිහට තමයි ඉතින් ගොඩක් වැඩ කරගන්නේ. එයා ඇවිල්ලා පුංචි වද දෙනවා. කැරට් සම්බෝලේ අනලා මගේ චූටි මැණිකටත් ඉතින් චොට්ටක් රස බලන්න දුන්නා. බලන්නකෝ කැරට් සම්බෝලේ රස කියන හැටි. ඔය තියෙන කැරට් සම්බෝලේ. ඔන්න පරිප්පුවත් දැන් හරියාගෙන තමයි. තාම හරි නෑ. ඒ අතරේ බත් එක කෝරු ගා ගමු. බත් එක රයිස් කුකර් එකේ යවුවාම කෝරු ගාගත්තේ නැත්නම් බත් එක හයි වෙනවා නේද? දැන් ලෑස්ති බිත්තර දෙකක් තම්බන්න. ඔන්න ඒක වතුරට එකතු කරේ අපේ චූටි ගර්ල්. හරි. දැන් ඔය යන්නේ ඉතින් අම්මට කරපිංච කඩලා දෙන්නනේ. කරපිංච ගහපෙන්නන්න හරිම ලොකු දුකක් වින්දා. කරපිංච ටික මම හැමදාම කරපිංච ඕනම මාළුවකට එකතු කරන්නේ ලිපෙන් බාන්න ඔන්න මෙන්න තියෙද්දි. එතකොට ඒ මාළුව හරිම සුවඳයි. දැන් පරිප්පුවේ ඉතුරු ටික චුට්ටක් වෙලා ඉදෙනකන් හාල් මැස්සෝ ටික කඩා ගන්නවා.
ඊට පස්සේ හාල් මැස්සු ටික 3-4 වතාවක් උණු වතුරෙන් හොඳට ඕදගෙන මිරිස් කුඩු ටිකක් එකතු කරලා තෙල් එකේ කරකර ගන්න තමයි ලෑස්ති. ඔයිට කලින් මම පබඩන් ටික ඔය තෙලේම බැදගත්තා. හැබැයි ඉතින් ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. බිත්තරත් හම්බෙලා ඉවරයි. ඔය ඉතින් කියන්නේ අතෙන් කන්න බෑ කියලානේ. අතේ තින්ත ගෑවිලාලු. හරි. හාල් මැස්සු ටික දැන් ඉතින් ඔහොම කරකර ගන්නවා. මම හරි මාසයි මේ විදිහට හාල් මැස්සු කරකර කන්න. මේ තියෙන පරිප්පුව ලස්සනට රතු පාටට ලස්සන වගේම තමයි රසත්. බිත්තර එකක් වන්න දැන් රෙඩි. බත් එකත් රෙඩි. කැරට් සම්බෝලෙත් රෙඩි. ඔන්න ඉස්සල්ලාම මගේ චූටි ගර්ල්ට බත් එකක් බෙදුවා. මේ තියෙන්නේ අද මම හදපු උදේ කෑම එක. Thank you for watching. මාව subscribe කරගෙන යමු.